ඔන්න යාළුවනේ අද නම් මට ටිකක් වැඩි දවසක්. හාල් ටිකක් ඉවර වුණ නිසා අපි වී කොටා ගන්න යන්නේ මෙන්න මෙහෙමයි. අද වී කොටාගෙන එන්න ගියා. ඉතින් මේ ළඟ තමයි වී මොළ තියෙන්නේ. බලන්නකෝ හාල් ටික කොටාගෙන ආපුවාම තියෙන ලස්සන සතුට. අද හවස් වෙනකොට මම රස කෑමක් හදන්න යන්නේ. ඔයාලටත් හිතුවා පෙන්නන්නම් කියලා. චිකන් එකක් හදන්න යන්නේ. විශේෂත්වය තමයි හොඳ දරපෝරණුවකින් අපි කියන්නේ දරපාන් කියලා. ඉතින් චූම්පාන් නෙවෙයි මේවා දරපෝරණුවෙන් ගෙන දරපාන් කියලා තමයි පිටින් ඒකට කියන්නේ. ඉතින් මේ පාන් එක කන්න තමයි මේ චිකන් එක හදන්නේ. බලන්නකො හොඳට මම චිකන් එක හොදගත්තා. ඊට පස්සේ මම කරන්න යන විශේෂ දේ තමයි සූදුරු මාදුරු කොත්තමල්ලි. ඒකට කරපිංච ටිකක් ඒ වගේ දේවල් ටිකක් එකතු කරලා හොඳට රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. ඊට පස්සේ ගන්නවා රතු මිරිස් කරල් ටිකක්. ඒකත් අර විදිහටම රන්වන් පාට වෙනකම් බෙදගෙන කළු වෙන්න නම් දෙන්න එපා. ඊට පස්සේ මේ ටික ඔක්කොම ගලේ හොද්දට අඹර ගන්නවා. බ්ලෙන්ඩර් කරනවායි ළමයි ගලේ අඹරනවායි දෙකක් හොඳේ. ඉතින් ඊට පස්සේ ඉඟුරු කෑල්ලක් ඒ වගේම සුදුරු ටිකක් හොද්දට ගලේ තලා ගන්නවා. ගම්මිරිස් ටිකකුත් ඒක චුටි කෑලි වලට තියෙන විදිහට පොඩ්ඩක් අඹර ගන්නවා. තලාගෙන ඊට පස්සේ ටිකක් අඹරගෙන මේ ටික ඔක්කොම අර චිකන් එකට දාලා හොද්දට කලවම් කරනවා. මම ළමයි මේකට ලුණු ටිකකුත් දාලා හිටපුනේ. ඉතින් මිරිස් ඕන අයට තව මිරිස් ටිකක් වැඩියෙන් දාගන්නත් පුළුවන්. ඉතින් අර විශේෂත්වය තමයි අර රසම රස මගේ සූදුරු මාදුරු කොත්තමල්ලි එකතු කරලා හදාගත්ත මිශ්‍රණය ගලේ අඹරලා ගන්න එක. ඊට පස්සේ ඔයාලා මේ ටික දන්නවනේ ආපහු ටිකක් සුවඳෙන්න මේ වගේ දේවල් මේ ලුණු ටික සුදු ලුණු කරපිංච රම්පේ එනසල් කුරුඳු ඒ වගේ දේවල් ඔයාලා දන්න දේවල් ටික දාලා ටෙම්පරාදු වුණාට පස්සේ මේ චිකන් ටික ඒකට එකතු කරනවා. ඉතින් ඒකෙන්ම වතුර වල එහෙමම දරලිපේ ටික හැමීට වැඩි ගින්දර දාන්නේ නැතුව ඉදෙනවා. ඔන්න ළමයි දැන් චිකන් එක හරි. තව ටිකක් තියෙනවා හොදි ටිකක් තියෙන්නත් ඕනනේ. ඉතින් ඔන්න හදිසිකාරයෙකුත් ඉන්නවා. එයාට මම හිතුවා ටිකක් බෙදලා දෙන්නම් කියලා. ඊට කලින් රස බලන්න එපේ. හොඳයි රසයි ලුණු ගානට තියෙනවා. දැන් ඉතින් මගේ සතුටම වෙලාව අනිත් අයට මේක බෙදලා දෙන එක. ඔන්න බලන්න. දැන් ඉතින් ආපහු ඒක ගින්දර අඩු කරලා මම ලිපේම තියලා තියෙනවා. බලන්නකො මම උයන තැන හරිම ලස්සන තැනක්. වටපිටාව හරිම නිස්කලංකයි. කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනවා වෙනනම් සද්දයක් ඇහෙන්නේ නැහැ. ඒ වගේම හොඳ හුලඟක් එනවා. ඉතින් හරි සනීපයි. හිතට නිදහස්. ඔළුව මනස හරිය නිදහසේ තමයි මේ දේ කරන්නේ. ඉතින් මේ දැන් ඔන්න දැන් චිකන් එක හරි. අන්තිමේට ඉතින් මේ ටික හිඳුනෙන් පස්සේ වහලා තියලා අන්තිමේට ගත්තාම